එතකොට මේ අපි කියනවා සාමාන්‍යයෙන් කැනපි එකක් වුණත් ගහන උසක් තියෙනවා. ඒ ප්‍රමාණයක් තියෙනවා. ඒ දේවල් ලොකු ස්ටෑන්ඩඩ් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණ වලට ඒ ප්‍රමිතියට හදන කිචන් ප්ලෑනර්ස්ලා සමහර වෙලාවට බිත්ති බැඳලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ඇවිල්ලා මේ අඩි දෙකක් තුනක් ස්පේස් එකක් තියලා. කැනපි එක ගහගන්න බෑ. විදියන්නේ. හේතුව මේ අර ඩක් එක කියලා යන්නේ ලොකු ඔයාලා දන්නවා. ඒ ඩක් එක ගහගන්න විදියක් නැහැ. හේතුව බිත්තියත් එක්ක බලපුවම ඊට පස්සේ ඒකේ වැඩ කරන ෂෙෆ්ලා දැන් මේ ප්‍රොජෙක්ට් එකේ භාගයක් දුවලා ඉවරනේ. එතකොට අර ඩක් එකේ ඔළුව වැදිගෙන තමයි කරන්න ඕනේ. මේවට සමහර වෙලාවට ටුවරිස්ට් බෝඩ් එකේ අප්‍රූවල් ලැබෙන්නේ නැහැ. ඔව්. අයිබෝන් ප්‍රොජෙක්ට් ටොක්ස් පොඩ්කාස්ට් සීරීස් එකට අදත් අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන මාතෘකාව හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් සම්බන්ධවයි. අපේ ගෙදර කිචන් එකේ සිට තරුපහේ හෝටලයක කමර්ෂල් කිචන් එක දක්වා අපිට මේ මාතෘකාව පුළුල්ව සාකච්ඡා කරන්න පුළුවන්. ඔව්. අපි අද ඉතින් කතා කරන්න යන්නේ කිචන් කන්සල්ටින් එහෙම නැත්නම් කිචන් ප්ලෑනින් සම්බන්ධවයි. හොඳ කිචන් එකක් කියලා කියන්නේ ඉක්විප්මන්ට් ගොඩක් විතරක් එකතුලා තියෙන ගොඩනැල්ලක පිහිටි එක්තරා කොටසක් පමණක්ද? එහෙම නැත්නම් සාර්ථක හොස්පිටැලිටි බිස්නස් එක හදවතද? කිචන් එක කිව්ව ගම කොට මොකද්ද මතක් වෙන්නේ? ඔව්. රසවත් කෑම වේලක් නේද? ඉතින් රසවත් කෑම වේලක් අපිට හදලා දෙන්නේ කවුද? ඒ කිචන් එකේ ඉන්න ප්‍රධාන සූපවේදී මහතා සහ ඔහුගේ සහායකයින්. හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ කිචන් කන්සල්ටින් එහෙම නැත්නම් කිචන් ප්ලෑනින් එකක් සම්බන්ධව අපිට කතා කරන්න සුදුසුම කෙනා හැටියට අපි කල්පනා කරා අද දිනේ ශේෂ්ඨයේ වසර 10කට වඩා පළපුරුද්දක් සහිත ප්‍රවීණ සූපවේදියෙකුට ආරාධනා කරන්න. ඔහු නමින් ධනුෂ්ක ෆර්නෑන්ඩෝ. අයිබෝන් ධනුෂ්ක. අයිබෝන්. ඉතින් මේ දවස්වල කොහොමද වැඩට? මේ දවස්වලත් ඉතින් සුපුරුදු පරිදි අපේ ශේෂ්ඨයට අදාළ කටයුතු කරගෙන ඉන්නවා. ඔව්. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ධනුෂ්ක මට මේකට කෙටි උත්තරයක් ඕනේ. සාර්ථක හොස්පිටල් බිස්නස් එකක පදනම කියන්නේ කන්ස්ට්‍රක්ෂන් එකට කලින් කිචන් ප්ලෑන් කරන එක. ඔව්ද නැද්ද? ඔව්. අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක්. ඔව්. හෝටල් එකක් හෝ රෙස්ටුරන්ට් එකක් හදනකොට ගොඩනැගිල්ලේ කිචන් එකේ ඔපරේෂන් ගැන මුලින්ම අපි ප්ලෑන් කරගන්න ඕනේ නේද? ඔව් දිනේෂ් අනිවාර්යයෙන්ම ඒක ගැන අපි සැලසුම් කලින්ම ඒ කියන්නේ ගොඩනැගිල්ල ප්ලෑන් කරන්න කලින් කරන්න ඕනේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා මෙහෙම. දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම ගොඩනැගිල්ල ප්ලෑන් කරද්දී අපිට ප්ලෑන් එකක් තියෙනවා. ඒ කියන්නේ තීම් එකක් තියෙනවා, අයිඩියා එකක් තියෙනවා. අයිඩියා එකකට අපි සාමාන්‍යයෙන් ඉන්වෙස්ට් කරන්නේ. එතකොට ඒ අයිඩියා එක ඇතුලේ අපි ඩිසයින් කරන හොටෙල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිසෝට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්. කෝට් එකක් වෙන්න පුළුවන්. රෙස්ටුරන්ට් එකක් වෙන්න පුළුවන්. මේ අදාළ කාරණාව මොකක්ද කියන්නේ අපි ඩිසයින් කරන්නේ මොකක්ද කියන දෙයට අනුව තමයි අපිට ඒක තීරණය කරන්නේ. සමහර හොටෙල්ස් තියෙනවා රූම්ස් විතරක් අපි බිස්නස් එකට යොදවන්නේ. ඒ කියන්නේ නවතෙන් පාසුකම් පමණක් ලබා දෙනවා නේද? පමණක් ලබා දෙන. ඒ වගේ දෙයකදී සමහර වෙලාවට අපි එතනදී අයිඩියා එක ගන්න කිචන් එකකට. එතකොට නවතෙන් පාසුකම් විතරයි අපි බිස්නස් එක විදියට. ඒ වගේ තැනකදී මම හිතන්නේ කිචන් එකට ලොකු මූලිකත්වයක් දෙන්න ඕනේ කියලා. මොකද එතන කිචන් එක කියන දේ සම්බන්ධ වෙන්නේම නැහැ. නමුත් ගොඩක් අද දකින්න දේ තමයි නවතම් පහසුකම් විතරක් වෙනුවෙන් අපි හදන හොටෙල් එක පසුකාලීනව අනිවාර්ය මූලික අවශ්‍යතාවයක් තමයි ලෝකයේ ආහාර කියලා කියන්නේ. ඉතින් ආහාර වලට නැවත කිචන් එකක් නිර්මාණය කරන අවස්ථාත් අපි දකිනවා. ඉතින් ඒ දේ මත තමයි අපි බිස්නස් එක කොයි විදිහට පවත්වාගෙන යන්නේ කියලා මූලිකවම අපි බලනවා. බිස්නස් එක පටන් ගද්දි බලනවා මේ අපි කරගෙන යන්නේ හොටෙල් එකක්ද රෙස්ටුරන්ට් එකක්ද එහෙම නැත්නම් නවාතැන් පහසුකම් විතරක්ද රිසෝට් එකක්ද නැත්නම් ෆුඩ් කෝට් එකක්ද කියලා. ඒ කාරණාව මත පදනම තමයි මූලිකත්වයේ දෙන්න ඕනේ කිචන් එකට. කිචන් එකට. ඕකට මම තව දෙයක් එකතු කරොත් චෙෆ් කිචන් කන්සල්ටන්ට් කෙනෙක් මේ ප්‍රොජෙක්ට් එකකට සම්බන්ධ වෙන්න කොයි වගේ අවස්ථාවකද? මම හිතනවා දැන් අපි ෆුඩ් කෝට් එකක් වේවා රෙස්ටුරන්ට් එකක් වේවා හොටෙල් එකක් වේවා අපි කිචන් එක කියන දේ කිචන් එකක් සමග අපිට බිස්නස් එක ඩෙවලොප් කරන්න ඕන නම් මම හිතනවා ඒකේ ඩ්‍රෝවින් එක කියන්නේ අපි සම්පූර්ණ ස්ට්‍රක්චර් එක අපි අඳිනවනේ කන්ස්ට්‍රක්ෂන් කෙනෙක්. ඒ කාලේදී ෂෙෆ් කෙනෙක් මේ ප්‍රොජෙක්ට් එකට එකතු වෙන්න ඕනේ. මොකද කිචන් එකත් ඒ හොටෙල් එකේ බිල්ඩින් එකේම කෑල්ලක් නිසා එතනදී අනිවාර්යෙන් ෂෙෆ් කෙනෙක්ගේ නොලෙජ් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඒ ආයතනයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන්. ඔව්. එතකොට චෙෆ් කිචන් එකක් සැලසුම් කරනකොට ඒ බිස්නස් එකේ දෛනික ක්‍රියාකාරීත්වය සිදු කරන අවස්ථාවේදී යම්කිසි වැරදීම් සිදු වුණොත් එහෙම ඒ කිචන් එකේ අපි දෛනිකව කරන බිස්නස් වලට සිදුවෙන බලපෑම වල
ඒ කියන්නේ ඔබතුමා අහන්නේ ඔපරේෂන් එකේදී ඔපරේෂන් සම්බන්ධව ඔපරේෂන් එකට යන කිචන් එකකදී දෛනික සිදුවන යම්කිසි කියන්නේ අපි සැලසුමක් නැතුව කරපු අවස්ථාවක් කියලා අපි ගත්තොත් අනිවාර්යෙන්ම අපි ෆුඩ් එකත් එක්කමනේ කිචන් එක හැම වෙලේම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කියන කන්සෙප්ට් එකත් එක්ක තමයි කිචන් එක දුවන්නේ. එතකොට පාරිභෝගිකයෙක් ඒ කියන්නේ හොටෙල් එකකට ගෙස් කෙනෙක් අපිට එන්නේ එයාගේ හොඳටම හිතන්නකො දිනේ සාමාන්‍යයෙන් අපිට ගෙදරත් කන්න බොන්න නවාතැන් පහසුකම් ඒ හැමදේම තියෙනවා. හැබැයි හොස්පිටැලිටි ට්‍රේඩ් එකට එනකොට පාරිභෝගිකයා අපි ඒක වෘත්තිමය මට්ටමින් කරගෙන යද්දී අපි ඒකට මුදලක් අය කරලා තමයි ඒ සර්විස් එක දෙන්නේ. සර්විස් එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයා. දැන් දිනේෂ් හිතන්නකෝ දිනේෂ් ගෙදර යනකොට වයිෆ් ඇවිල්ලා වෙල්කම් කරලා වෙල්කම් ජූස් එකක් දීලා පිළිගන්නේ නෑනේ වයිෆ්. එතකොට සාමාන්‍යයෙන් හොටෙල් එකකට ගිහපුවම පාරිභෝගිකයෙක් බලාපොරොත්තු වෙන සර්විස් එකක්. ඒ එයාලා ගෙවන මුදලට අවශ්‍ය වූ සර්විස් එකක්. එතකොට කිචන් එකෙන් නොත් ඒ හා සමානම සර්විස් එකක්. දැන් ගෙදර දිනේෂ්ගේ වයිෆ් අදලා දෙන කෑම එක පරක් වුණා කියලා ප්‍රශ්නයක් නෑ. එතනද අපිට කතා බහ කරලා විසඳගන්න පුළුවන්. නමුත් අර පාරිභෝගිකයා එන්නේ යම්කිසි එක්ස්පෙක්ටේෂන් එකකින්. ඒක සමහර වෙලාවට බිඳ වෙන්න පුළුවන්. කිචන් ඔපරේෂන් එක සමහර විට ආහාර ඩිලේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ආහාරවල නිසි ප්‍රමිතියට අවුට් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට හොඳ හොට් මීල් එකක් දෙන්න බැරි වෙන්න පුළුවන්. සහ මම අර ප්‍රමිතිය ගැන මතක් කරේ සමහර වෙලාවට එතනින් එහාට ගියාට පස්සේ ෆුඩ් පොයිසන් වගේ දේවල් වලට යන්න පුළුවන්. කිචන් එකේ දෛනික ඒ කියන්නේ ඔපරේෂන් එක හරියට උනේ නැත්නම් ওই වගේ ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ওই ප්‍රශ්න මම දෙයක් එකතු කරොත් එහෙම දැන් දෛනිකව ගොඩක් වෙලාවට අපිට සිදු වෙන දෙයක් තමයි චෙෆ් දැන් අපි හිතන්නකෝ අපි සාමාන්‍ය රෙස්ටොරන්ට් එකක් තියෙනවා. ඒ රෙස්ටොරන්ට් එකට යනකොට අපි සාමාන්‍යයෙන් ලබා ගන්න ආහාරයක් මේ පාර අපි ගන්නකොට අපි බලාපොරොත්තු රසය ගුණය එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඒ ටේස්ට් එක නැති වෙනවා. එහෙම වෙන්න හේතුවක් මොකක් හරි දෙයක් තියෙනවද මොකක් හරි? ඔය මම අහපු ප්‍රශ්නය ඇත්තටම චෙෆ් අපි කලින් කතා කරපු ප්‍රශ්නට හා සම්බන්ධයි. ඒ කියන්නේ දිනේෂ් අහන්නේ මගෙන් ෆුඩ් කන්සිස්ටන්සි එක නැති වෙනවා. ඒ කියන්නේ අර අපි කියන රිපීට් කස්ටමර් කෙනෙක් ආවොත් එයාට ෆුඩ් කන්සිස්ටන්සි එක්ස්පීරියන්ස් එක මෙයාට ලබා ගන්න බැරි වෙනවා. ඒක ඇවිල්ලා කිචන් එකේ වෙන ප්‍රශ්නද එහෙම නැත්නම් මොකක් හරි ඊට බලපාන ඒක ඇත්තටම කිචන් එකේ කන්ට්‍රැක්ෂන් වල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එකක් තමයි උදාහරණයක් විදිහට කිචන් එකක ෂෙෆ් කෙනෙක් කියලා කියන්නේ දිනේෂ් අපි මූලික වශයෙන් දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. ෂෙෆ් කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම හමුදා සොල්දාදුවෙක් හා සමාන වෘත්තියක් කරන්නේ. ගින්දරේ හීට් එකේ වැඩ කරන්නේ. සමහර වෙලාවට ජොබ් ප්‍රෙෂර් එක වැඩි. මෙන්ටලි සහ ෆිසිකලි කියන දෙකෙන්ම ගොඩක් ඩැමේජස් වලට ලක් වෙමින් තමයි කරන්නේ. මේක සාමාන්‍ය ජනතාව සාමාන්‍ය මිනිස්සු එළියට අවුට් වෙලා එන ෆුඩ් එකේ අර ගානිෂ් එක ලස්සන ටේස්ට් එක ගැන විතරයි හිතන්නේ. ඒකට ෂෙෆ් කෙනෙක් කියලා කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් ඇතුලේ වැඩ කරන වෘත්තියක්. ඉතින් ඒ වගේ වෙලාවකදී සමහර වෙලාවට ජොබ් ප්‍රෙෂර් එක බලපාන්න පුළුවන් මේ ආහාරයේ කන්සිස්ටන්සි එක නැති වෙන්න. සහ කිචන් එක ඇතුලේ තියෙන ස්ට්‍රක්චර් එකේ මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෙෆ් මාරු වෙන එක. ගොඩක් වෙලාවට හොටෙල් එකකදී මෙනු එක කන්සල්ට් කරන ෂෙෆ් නෙමෙයි සමහර වෙලාවට මේ ටික කාලයක් ගිහපුවම ඉන්නේ. එතකොට ඒ වගේම මේ ඒ ෂෙෆ්ගේ තියෙන මේ ඒ ෂෙෆ් අයින් වෙලා ගියාට පස්සේ ඊළඟ ඉන්න ස්ටාෆ් එකට ඒක හරියට හෑන්ඩ් ඕවර් වෙලා නැහැ. ඒ රෙසිපීස් ටික හරියට හෑන්ඩ් ඕවර් වෙලා නැහැ. එතකොට අර එක් අවස්ථාවකදී තමන්ගේ ආහාරය නිර්මාණය කරලා දෙන ෂෙෆ් ගෙන් ඒ ආහාරය භුක්ති විඳලා ඒ රසය ඒ ටේස්ට් එක තමන්ගේ දිවේ පැලට් එකට හුරු වෙච්ච ගෙස් නැවත වතාවක් ඒ ආයතනයට එනකොට ඒ ෂෙෆ් එතන නැහැ. සමහර වෙලාවට ඒක ඒකේ ඊළඟ ලයින් එකට ගිහිල්ලත් නැහැ. සහ මෑත කාලේදී වෙච්ච සංසිද්ධියක් තමයි දිනේෂ් මේ සූප ශාස්ත්‍රයට ලොකු වැලියු එකක් ආව එකපාරටම අර බිම්මල් පිපෙනා වගේ මේ සූප ශාස්ත්‍රයට ගොඩක් මිනිස්සු ඇතුළත් වුණා. ඒ කට්ටියගේ සමහර මූලික අරමුණු උනේ මේකේ තියෙන සර්ටිෆිකේට් එක අරගෙන සමහර විට ඉන්ඩස්ට්‍රි ට්‍රේනින්ග් එක 6 month අරගෙන වෙන රටවල් වලට ගිහිල්ලා සමහර විට වෙන රස්සා කරන්න රට යෑමේ පරමාර්ථයෙන් මේ වෘත්තියට ආවා. එතකොට එයාලා අර අපි මගේ භාෂාවෙන් කිව්වොත් බොයිලර් කුකුළු වගේනේ. ඔව්නේ. එතකොට ටක් ගාලා ආවා වෘත්තියට ආදරෙන්නේ මේ ඉන්නේ. රට යෑමේ බලාපොරොත්තු. ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට අර එක්සිකියුටිව් ෂෙෆ් වගේ චරිත වලට මේ හරි ට්‍රේනින්ග් එකක් දී ගන්න බෑ මාස 6කින් වගේ කාල සීමාවකට. එතනදිත් අර ෆුඩ් කන්සිස්ටන්සි කියන එක නැති වෙනවා. මොකද මෙයාලා ආසාවෙන් මේ රස්සාව කරන්නේ සමහර වෙලාවට වෙන අරමුණක් වෙනුවෙන් සූප ශාස්ත්‍රය තෝරගත්ත අවස්ථාව. චෙෆ් එතකොට මේ දැන් චෙෆ් කතා කරපු දෙයට මම තව දෙයක් අතු කරොත් ඔය වගේ අවස්ථාවක් ඒ කියන්නේ කිචන් එක හරියට ඒ යන වර්ක් ෆ්ලෝ එක ඉදිරියට ගලාගෙන ගියේ නැත්තම්
ඒක ස්ටාෆ් එකේ අවුට්කම් එකට නැත්නම් ස්ටාෆ් එකේ පර්ෆෝමන්ස් එකට බලපානවා නේද? අනිවාර්යෙන් බලපානවා. මොකද මම අර කලින් සඳහන් කරපු පරිදි දිනේෂ් ෂෙෆ් කෙනෙක් කියලා කියන්නේ මේ හමුදා නිලධාරියෙක් හා සමානම රැකියාවක් කරන කෙනෙක්. මෙයාලට තරහ යනවා. එතකොට ගොඩක් වෙලාවට ආයතනයක් වශයෙන් සහ ආයතනයේ මැනේජ්මන්ට් එක අනිවාර්යෙන් මෙයාලා පිළිබඳව ලොකු වගකීමක් දරන සැලකිලිමත් භාවයක් දරන්න ඕනේ. මෙයාලගේ ඔපරේෂන් එක ස්මූත් කරගෙන යන්න ඕන වටපිටාව සකසලා දෙන එක ආයතනයේ මැනේජ්මන්ට් එකේ තියෙන වගකීමක්. උදාහරණයක් විදියට කිචන් එකේ ඩ්‍රේන් ලයින් එක කැඩලා යනවා නම් නැත්නම් මොකක් හරි බ්‍රේක් ඩවුන් එකක් වෙලා තියෙනවා නම් ඒ දේවල් නිසි පරිදි සකසා දීම ආයතනයේ ප්‍රධානීන්ගේ වගකීම. මොකද හේතුව මේක ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්. මේක මම මගේ මතය නම් මේක තමයි මේ අපිට බඩගින්න කියලා කියන්නේ අර ලෝකේ තියෙන ලොකුම ගින්න සහ මේක මේ ලෙඩක් විදියට හඳුන්වලා තියෙනවා යම් ශාස්ත්‍රඥ වංශ කෙනෙක්. ඉතින් එතකොට ඇත්ත. එතකොට මේ ලෙඩක් පිනිස දෙන අපි මේ හැමදේම කරන්නේ අපේ බඩගින්න නිවා ගන්න. බඩගින්න නිවා ගන්න. එතකොට මේ ආහාරයක් ස්පොයිල් වුණොත් ඒකේ ගොඩක් ලොකු වගකීමක් තියෙන රැකියාවක්. මේ වගේ රැකියාවක් කරන මේ වෘත්තිකයන්ට අනිවාර්යෙන් මේ හොඳ වටපිටාව සකසලා ඒ ඔපරේෂන් එක හරියට අරන් යන්න ඕන සහයෝගය මැනේජ්මන්ට් එක සහ අනිත් කට්ටියකින් ආයතනයේ ප්‍රධානීන්ගෙන් ලැබෙන්න ඕනේ. මොකද ලංකාව වගේ රටක ෂෙෆ්ලට ලොකුවට එයාලා ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සුන්ගේ ලොකු සිතුවිල්ලක් තියෙන්නේ ෂෙෆ් කෙනෙක් කියලා කියන්නේ ආවෙලා කන්න දෙනවා. ඊට එහා ගිහපු ලොකු වගකීමක් තියෙනවා දිනේෂ් මේ රැකියාව ඇතුලේ. මොකද අපි මිනිසුන්ගේ ජීවිතත් එක්ක තමයි මේ ගනුදෙනුව කරගෙන යන්නේ වෘත්තියක් විදියට කරන්නේ. ඒ වගකීම තියෙන ෂෙෆ් කෙනෙක් සතුව. ඉතින් ඒ ෂෙෆ් කෙනෙක්ට දැන් වෛද්‍ය වෘත්තිය හා සමාන වෘත්තියක්. අනිවාර්යයෙන්. එතකොට ඒ වගකීමක් දරන ඒ පුද්ගලයන්ට අවශ්‍ය වටපිටාව සහ ඒ හැමදේම සකසා දෙන්න ඕනේ කියන තැන මම ඉන්නවා. ඒ සහයෝගය ලබා දෙන්න ඕනේ කියන තැන මම ඉන්නවා. එහෙම නැති වුණොත් අර දෛනික ක්‍රියාකාරීත්වය සම්පූර්ණම අවුල් යන්නේ මෙයාලගේ මානසික මට්ටම හරියට තිබුණේ නැත්තම්. චෙෆ්ට මේ පළපුරුද්දෙන් එහෙම අත්දැකීම් මොන හරි තියෙනවද? අනිවාර්යෙන් මට තියෙනවා දිනේෂ්. මොකද මට යම් කාල සීමාවකදී මේ ඩිප්‍රෙෂන් තත්යකට ඇති වෙනවා. මම මගේ වෛද්‍යවරයා සමග කතා කරද්දී ඇත්තටම මට හේතු වුණේ මගේ නිදිමැරීමේ කාලය වැඩි. ඒ කියන්නේ ෂෙෆ් දැන් මේක ප්‍රසිද්ධිය ගොඩක් වෙලාවට ෂෙෆ්ලා කතා කරන්නේ නැතුණාට ෂෙෆ්ලා හරි අඩු ප්‍රමාණකින් තමයි නිදාගන්නේ. මොකද ජොබ් රෙස්පොන්සිබිලිටි එක වැඩි, මේ ඔපරේෂන් එක වැඩි. ඒක දන්නේ තවත් ෂෙෆ් කෙනෙක් විතරයි. ෂෙෆ් කෙනෙක් විතරයි දන්නේ ෂෙෆ් කෙනෙක්ගේ. දැන් අපිට කියන්න බෑනේ යුද්ධයට යන හමුදා නිලධාරියෙක්ගේ තියෙන රෙස්පොන්සිබිලිටි එක තමන්ගේ ළඟ ඉන්න කෙනාව ආරක්ෂා කරගන්න එක, ඒ ඔපරේෂන් එක සක්සස් කරගන්නකන් තියෙන රිස්ක් එක, චැලෙන්ජ් එක දන්නේ හමුදා නිලධාරියා විතරයි. ඒක දැනෙන්නේ තවත් හමුදා නිලධාරියෙක්ට විතරයි. ඒ හා සමානව ෂෙෆ් කෙනෙක්ටත් ලොකු වගකීම් රාශියක් තියෙනවා. යම්කිසි අපි කියන්නේ කිචන් ඔපරේෂන් එක සක්සස් කරගන්න ලොකු වගකීම් සම්භාරයක් තියෙනවා. ඒ දේවල් කරගෙන යනකොට අපිට ගොඩාක් කැපකිරීම කරන්න වෙනවා. ඒ අතරවාරදී මට ඇතිවෙච්ච ගැටලුවක් තමයි මම ගොඩක් නිදිමරපු හේතුවෙන් මට ડિප්‍රෙෂන් තත්යකට ඇති වුණා. මගේ කෙමිකල් රියැක්ෂන් වෙනස් වෙලා අසමතුලිත වෙලා. ඉතින් ඒ වගේ මානසික පීඩා තියෙන ෂෙෆ්ලා ගොඩක් ඉන්නවා. සමහර වෙලාවට එයාලා දන්නෙත් නැහැ එයාලට තියෙන මේ වගේ තත්යක් කියලා. ඔය කට්ටිය වැඩ කරගෙන යනවා. ඒ කට්ටියට තියෙන අපහසුතාවයෙන් කට්ටිය ඇත්තටම තේරෙන්නේ නැහැ. තරම් වැඩ ගොඩක් ෂෙෆ්ලා ගොඩක් මේ මැනේජ්මන්ට් එකත් එක්ක ගැටලු ඇති වෙන තත්ත්වය ඇතිල් වෙලා තියෙනවා මගේ එක්ස්පීරියන්ස් එකේ. හේතුව තමයි ඒ කියන්නේ ෂෙෆ් උතන දැමුවොත් මම තව කොටසක් ඒ කියන්නේ ෂෙෆ්ලාට සහ ඒ කාර්ය මණ්ඩලයට අවශ්‍ය කරන සහාය මැනේජ්මන්ට් එකෙන් ලැබෙන්නේ නැද්ද? නෑ, ලැබෙන්නේ නැහැ කියන කාරණාව නෙමෙයි දිනේෂ් මම මෙතන කියන්නේ. මම කියන්නේ ගොඩක් වෙලාවට ෂෙෆ්ලාට තරහ යනවා. ඔව්. ෂෙෆ්ලාව සමහර වෙලාවට මේ ඒ තරහ ගොඩක් ෂෙෆ්ලා අපි දැකලා තියෙන්නේ කතා කරද්දී තරහ යනවා කියන කාරණාවත් එක්ක. ඒ තරහ යන්නේ ගොඩක් වෙලාවට යාළගේ ඇතුලේ තියෙන ඔපරේෂන් එකේ සැබෑ තත්ත්වය අඳුරන්නේ තවත් ෂෙෆ් කෙනෙක් විතරයි. සමහර වෙලාවට ඒක තේරුම් ගන්න අමාරු තැන් එනවා, අපහසු තැන් එනවා. මේ මොකද ඒක අර හමුදාවේ මිනිස්සෙක් අපිට සමහර වෙලාවට තේරුම් ගන්න බෑනේ. මම ඒකමයි මේ හමුදා වෘත්තියටම මේක ආදේශ කරන්නේ, සමාන කරන්නේ. එයාලගේ අපේ වෙනස තියෙන්නේ ගොඩක් වෙලාවට අපි මැරෙන්නේ නැහැ. අපි යුද්ධයෙන් බුලට් එකක් ඇවිල්ලා මැරෙන්නේ නැහැ. නමුත් හමුදා නිලධාරියෙක් සමහර තැන්වල තේරුම් ගන්න හරි අමාරුයි. නමුත් එයාලා හරි මේ එයාගේ තියෙන ප්‍රෙෂර් එක, එයාගේ තියෙන වගකීම් එක තමයි මේ සමහර දේවල් තීරණය වෙන්නේ. ඒ වගේ අවස්ථාවලදී සමහර තේරුම් ගැනීම අපහසුතාවයේ තියෙන මිනිස්සු හිතනවා මෙයාලගේ ඇටිටියුඩ් වල තියෙන ප්‍රශ්නයක් කියලා. නමුත් මේක ඇටිටියුඩ් වල ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ෂෙෆ්ලා ඒ ඉන්න ප්‍රෙෂර් එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඔව් චෙෆ් එතකොට දැන් අපි අපේ පාරිභෝගිකයෙක් ඇවිල්ලා
රෙස්ටොරන්ට් එකක් හෝ හොටෙල් එකක් හෝ එයා අපි සමග එකතු වෙලා කරන අවස්ථාවකදී කරන්න ඕන ප්‍රධානම දෙයක් නේද මේ කිචන් එකේ තියෙන හෙල්ත් සේෆ්ටි නැත්තම් ස්ටාෆ් එකේ සේෆ්ටි එක ෆුඩ් වල සේෆ්ටි එක ගැන බලන එක. ඒක කොහොමද ඒක කොයි වගේ අවස්ථාවකද ඒක තීරණය වෙන්න ඕනේ කිචන් එක ප්ලෑන් කරනකොට ඒක? කිචන් එක ප්ලෑන් කරද්දි මේක තීරණය වෙන්න ඕනේ දෙයක් දිනේෂ්. මොකද අපිට තියෙන්නේම අපේ බේසික්ම තියරි එකක් තියෙනවා. ඒක තමයි HACCP කියන concept එක. Hazard Analyze Critical Control Point කියන එක. ඒ බේසික් එකත් එක්කම අපි මේ කිචන් එක ඩෙවලොප් කරගෙන යන්න ඕනේ. හේතුව අපි කරන්නේ මම අර කලින් සඳහන් කරා වගේ අපි ආහාරත් එක්ක මූලික අවශ්‍යතාවයක් එක්ක මේ ගනුදෙනු කරන්නේ. දැන් වෛද්‍යවරයෙක් අවශ්‍ය වෙන්නේ මිනිස්සෙක් ලෙඩ වුණොත්. නමුත් ඊට කලින් මේ ලෙඩ කරන තැනට ගේන්නේ කවුද? සූපවේදියා. එතකොට අනිවාර්යයෙන්ම අපිට ලොකු වගකීමක් තියෙනවා ඒ ලෙඩ නොවන තැනට ඒ ආහාර ටික නිසි පරිදි සකසලා පාරිභෝගිකය අතට පත් කිරීමේදී සනීපාරක්ෂක කටයුතු හරි විදියට ක්‍රමානුකූලව කරගෙන යෑමේ වගකීමක් අපිට තියෙනවා. ඉතින් එතන පටන් ගන්න ඕනේ. කියන්නේ HACCP concept එකට කිචන් එක පටන් ගන්න ඕනේ ආරම්භයේදීමයි. එතකොට කොහොමද කිචන් එකේ වැඩ කරන චෙෆ්ලා සහ ඒ සහායක කාර්ය මණ්ඩලයේගේ හෙල්ත් සේෆ්ටි ඒ හදිසි අනතුරකදී ඒවා කොහොමද මැනේජ් කරගන්නේ? ඒ දේවල් වලට ඒ කියන්නේ සියලුම සූපවේදීන්ට දැන් අපේ හයිරාකි සිස්ටම් එකක් තියෙනවනේ දිනේෂ්. එතකොට අපි සාමාන්‍යයෙන් ට්‍රේනින් පීරියඩ් එකේ ඉඳලා ට්‍රේනින් තර්ඩ් කොමි සෙකන්ඩ් කොමි ෆස්ට් කොමි වශයෙන් අපි අර හමුදාවේ වගේම රෑන්කින් සිස්ටම් එකක් තියෙනවා. එතකොට මේ දේවල් ක්‍රමානුකූලව චුට්ට ඒ කියන්නේ ෆයර් ට්‍රේනින්, සර්විස් ඇන්ඩ් ක්වොලිටි, ඒ වගේම ෆුඩ් හයිජීන්, HACCP, එතකොට කිචන් ඇක්සිඩන්ට්ස් ගැන මේ දේවල් ඔක්කොම අපි ඒක ක්‍රමානුකූලව යනකොට අපි ඒක උගන්වනවා. ගොඩක් වෙලාවට එක්සිකියුටිව් ෂෙෆ් ලෙවල් එකට වෙනකන් යනකොට මේ දේවල් ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එතකොට සාමාන්‍ය කිචන් එකක් ඇතුළතදී ෆයර් එකක් ආවොත් කොහොමද ඒක මැනේජ් කරගන්නේ කියන එක එක්සිකියුටිව් ෂෙෆ් කෙනෙක්ට අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒ නොලෙජ් එක. සහ කිචන් එකේ ළමෙක් සාමාන්‍යයෙන් මොකක් හරි දෙයකට ඇක්සිඩන්ට් එකකට ලක් වුණොත් ඒක කොහොමද අපි ඇක්සිඩන්ට් වළක්ව ගන්න තමයි අංක එකටම අපි දැනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කිචන් එකේ අපි ගොඩක් දැකලා තියෙනවා එක ඉක්විප්මන්ට් සවි කරලා තියෙනවා. ඒ වගේ වෙන අනතුරු වළක්වා ගැනීම ගැන මේ කතා කරන්නේ. අනිවාර්යයෙන්ම අපි සූපවේදියෙක් විදියට ඉදිරියට යද්දී අපිට තියෙන්න ඕනේ මූලිකම දේවල් තමයි ස්කිල් එක, නොලෙජ් එක, ඇටිටියුඩ් එක. මේ තුන අනිවාර්යෙන් අපිට තියෙන්න ඕනේ. ඉතින් මේ නොලෙජ් එක කියන කැලලනේ දැන් අපි කතා කරන්නේ. මේ නොලෙජ් එක තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ට්‍රේනින් ඉඳලා එක්සිකියුටිව් ලෙවල් ඊට පස්සේ මේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණෙක් වෙනකම්ම මේ නොලෙජ් එකත් එක්ක යන්න ඕනේ. ට්‍රේනින් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ ෆයර් ට්‍රේනින් තියෙන්න ඕනේ. ඇක්සිඩන්ට් එකක් කොහොමද වළක්ව ගන්න කියන දේ ගැන ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ. එතකොට HACCP concept එක කියන්නේ අපි හසාඩ් වර්ග ඕන තරම් වෙන්න පුළුවන් කිචන් එක ඇතුලේ ඒ හසාඩ් කොහොමද වළක්ව ගන්න කියන දේ සම්බන්ධව ඒ ට්‍රේනින් පීරියඩ්ස් වල ට්‍රේනින් ටයිම් ටු ටයිම් ට්‍රේනින් තියලා මේක අපේ ළමයිගේ දැනුම වර්ධනය කරනවා. එතකොට ඒ දරුවා කවදාරි දවසක එක්සිකියුටිව් ෂෙෆ් ලෙවල් කෙනෙක් ඒ එක්සිකියුටිව් ලෙවල් එකට යනකොට මේ දේවල් වළක්ව ගැනීම සහ ඇතිවොත් ඒක අවම කර ගැනීම ගැන ලොකු නොලෙජ් එකක් තියෙනවා දිනේෂ්. දැන් චෙෆ් ගත්තොත් එහෙම අපි එදිනෙදා යන රෙස්ටොරන්ට් තියෙනවානේ. අපි දන්නවා අපි දිවා හරි හෝ රාත්‍රිය හරි ලබා ගන්න අපි ප්‍රසිද්ධ අවන්හලකට යනවා. ඒ අවන්හලුත් ඔය කියන විදිහේ සේෆ්ටි රෙගුලේෂන්ස් පාවිච්චි කළාද මේක කරලා තියෙනවා? අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. සමහර අවන්හල් ඉතින් අපි සාමාන්‍යයෙන් මමත් පෞද්ගලිකව යනකොට සමහර තැන්වල එහෙම නැති වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම සමහර තැන්වල හොඳටම අපි කියන ඔය HACCP concept එක පවත්වාගෙන යන අවස්ථාවක් තියෙනවා. එතකොට ඇත්තටම hazard analyze critical control point. ඒ critical එක control තමයි කරන්න පුළුවන්. ඒක කොච්චර level එකකින්ද කොච්චර තැනකින්ද කියන දේ තියෙන්නේ ඒ කරගෙන කියන්නේ අපේ පාරිභෝගිකයට හානියක් නොවන විදියට ඒක කරගෙන යන්න. සමහර ඒ කියන්නේ පොඩ්ඩක් මම බාධා කරනවා ලංකාවේ ඒකට ප්‍රමිතියක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට සාමාන්‍ය ඉන්ස්පෙක්ෂන් එනවා. අපි සාමාන්‍ය ආයතනයක හයිජීන් ඩිපාර්ට්මන්ට් කියලා වෙනම තියෙනවා. හයිජීන් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇවිල්ලා සාමාන්‍ය ඉන්ස්පෙක්ෂන් කරනවා. ඒක ගොඩක් මේ ඒ කියන්නේ නීත්‍යානුකූලව කරගෙන යනවා. ඊට අමතරව ටුවරිස්ට් බෝඩ් වලින් PHI ගවර්න්මන්ට් එකෙන් මේ වගේ ගොඩක් දේවල් වලින් මේ දේවල් මොනිටර් කරලා මේක හරියන්නේ නැත්නම් ඒවට නීති රෙගුලාසි පනවලා ඒ සමහර වෙලාවට හොටෙල්ස් වහන තැනකට උනත් පත්කරන්න ලංකාවේ ඕන තරම් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේත් ස්ටාර් ක්ලාස් වලට ඒ ස්ටාර් තරුපන්ති හෝටල් වලට කොහොමද, රෙස්ටෝරන්ට් වලට කොහොමද, ෆුඩ් කෝට් වලට ඒ වගේ ඒවටත් නීති යම් විදියට මොකද බිස්නස් එකක් කරනකොට සමහර වෙලාවට 5 ස්ටාර් හෝටල් එකක් කරන විදියට සාමාන්‍ය පාරිභෝගිකයාට HACCP මේන්ටේන් කරන්න බෑ. එතකොට එතනදී ඒ පාරිභෝගිකයාට දෙන ආහාර ඒ වුණාට මගේ නම් මතය
ෆයිව් ස්ටාර් හොටෙල් එකත් සාමාන්‍යයෙන් අපි ගෝල් ෆේස් එකේ සමහර වෙලාවට වඩේ වලත් එකම ප්‍රමිතිය තියෙනවා. ඒක මම ඒ ගැන මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා මේක හරියට වෙනවද කියලා. මොකද ඔය දෙකෙන්ම කන්නේ පාරිභෝගිකයෝනේ. ඒ නිසා දෙකේම ඒ හයිජීන් කියන දේ නිසි ප්‍රමිතියට ගවර්න්මන්ට් රූල් එක ඇතුලේ තියෙන්න ඕනේ. ඒක පවත්වාගෙන යනවද ඒවා මොනිටර් වෙන විදිය සම්බන්ධව නම් හරියටම මට ඒක ගැන කතා කරන්න බෑ මෙතන. නමුත් ඔය තරුපන්ති හොටෙල් සහ ලොකු අපි කතා කරන ලොකු බ්‍රෑන්ඩ් එකක් හදාගත්ත හොටෙල්ස් වල මේවා හරියාකාරවම සිද්ධ වෙනවා කියන දේ නම් මම පෞද්ගලිකව දන්නවා. ඔව් චෙෆ් අපි මේ දිගටම කතා කරොත් අපි හිතමුකෝ දැන් අපේ හොටෙල් එකට හෝ රෙස්ටුරන්ට් එකට අපේ අවශ්‍ය කරන එදිනෙදා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සිට ආහාර හදලා ඊට පස්සේ ඉතුරු වෙන ආහාර කොටස් ඉවත් කරන බැහැර කරන තත්ත්වය දක්වා එනකොට නිවැරදිව මේ කිචන් එකක් අපි හරියට ප්ලෑන් කරගත්තේ නැත්නම් වෙන්න පුළුවන් අපහසුතාව මොනවාද ඔපරේෂන් එකක් යනකොට? අනිවාර්යයෙන්ම මම කලින් සඳහන් කරපු වලදී චෙෆ්ලාට හොඳ ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ. මේ සම්බන්ධව ලොකු ට්‍රේනින් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කොහොමද කිචන් එකක් ඇතුලේ පරිපාලනය සිදු කරන්න කියන දේ සම්බන්ධව ලොකු නොලෙජ් එකක් තියෙන්න ඕනේ. සහ තමන්ගේ සේවක මණ්ඩලය ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි දිනේෂ් අපි සාමාන්‍යයෙන් ගාබේජ් සෙපරේෂන් කරන තැන අපි වේස්ටේජ් අඳුර ගන්න ඕනේ. වේස්ටේජ් මොනවාද? අපිට ඊල් එක විදියට අපි යූස් කරන්නේ මොනවද? මේ දේවල් සම්බන්ධව සමහර වෙලාවට අපි වෙල්නස් ප්‍රොජෙක්ට් එකකට යොත් සමහර වෙලාවට අපි විසික් කරන සමහර කැරට් පොත්ත විදියට අපි විසික් කරන එක සමහර හොටෙල්ස් වල යූස් කරනවා. අපිට සමහර හොටෙල් එක කැරට් පොත්ත වේස්ටේජ් සමහර හොටෙල් එක යූසේජ් වෙනවා. එතකොට ඒ වගේ දේවල් අඳුරගෙන අපේ ආයතනයට ගැලපෙන්නේ විදියට ඒ දේවල් ඔක්කොම ප්ලෑන් කරලා වේස්ටේජ් විදියට අපි යවන්න බැහැර කරන්නේ මොනවද? වේස්ටේජ් නැතුව අපි ඊල් එක විදියට භාවිතා කරන්නේ මොනවද? මේ ඔක්කොම කිචන් එක ඇතුලේදී මෙනු එකත් එක්ක තමයි මේවා බැඳී පවතින්නේ. අපි කියන්නේ මුල්ම ප්‍රොජෙක්ට් එක පටන් ගද්දිම චෙෆ් කෙනෙක් ඕනේ කිව්ව කතාව මම ඒකයි දිනේෂ් මම මේක මතක් කරේ. මොකද හොටෙල් එක හෝ රෙස්ටුරන්ට් එකට මෙනු එකත් එක්ක තමයි මේ කිචන් එක ඩෙවලොප් වෙන්නේ. මෙනු එකට සාපේක්ෂව තමයි කිචන් එකේ සියලු දේවල් නිර්මාණය වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඔයා කියන ওই වේස්ටේජ් සම්බන්ධව සහ ඒ දේවල් සම්බන්ධව කටයුතු කරගෙන යන්න පහසුයි. සහ අපි ගාබේජ් සෙපරේෂන් සම්බන්ධ අපේ හොඳ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. එතකොට ගාබේජ් එකක් කොහොමද සෙපරේට් වෙන්නේ? ඒවට හොඳ SOPs තියෙනවා, ස්ටෑන්ඩඩ් තියෙනවා. කොටස් වෙන අනිවාර්යෙන් සාමාන්‍ය ලෝකේ තියෙන මේ ස්ටෑන්ඩඩ්ම සමහර වෙලාවට කිචන් එක ඇතුලේ තියෙන වෙනම ස්ටෑන්ඩඩ් තියෙනවා. අපි ගාබේජ් සෙපරේට් කරලා දි รา පත් වෙන්නේ අපද්‍රව්‍ය කොහොමද අපි බැහැර කරන්නේ? දි รา පත් නොවන අපද්‍රව්‍ය කොහොමද? ඒ වගේම අපි පොලිතින් කොහෙටද බැහැර කරන්නේ? මේ ඔක්කොම ෂෙෆ්ලාට නොලෙජ් එක දෙනවා. මේ කලර් කෝඩ්ස් වලින්ම දෙනවා. මේ කලර් කෝඩ් එකට තමයි අපි මේ අපද්‍රව්‍ය දාන්න ඕනේ, මේ අපද්‍රව්‍ය දාන්න ඕනේ මේ කලර් කෝඩ් එකට විදියට අපි ඒ ඔක්කොම නොලෙජ් එක දීලා තමයි ඔපරේෂන් එක කරා යන්නේ. ඒ වගේම කිචන් එකක් ගත්තත් දිනේෂ් කිචන් එක ඇතුලේ ඩිපාර්ට්මන්ට් කීපයකට බෙදෙනවා. අපි සාමාන්‍යයෙන් කෝල් කිචන්, බුචරි, හොට් රේන්ජ් එක, එතකොට පේස්ට්‍රි බේකරි ඔය විදියට ඩිපාර්ට්මන්ට් වලට බෙදෙනවා. තව මොඩර්න් හොස්පිටැලිටි එක ඇතුලේ තව කැටගරිස් වලට බෙදෙන අවස්ථා තියෙනවා. ආයතනෙන් ආයතනයට ඒවා වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ දේවල් වලදීත් කෝල් කිචන් එකක් තියෙනවා නම් කෝල් කිචන් එකේ ගාබේජ් කොහොමද අපි මේන්ටේන් කරන්නේ? හොට් එකේ ගාබේජ් කොහොමද මේන්ටේන් කරන්නේ? එතකොට ඒවා කොහොමද අපි බැහැර කරන්නේ? මේ ඔක්කොම ප්‍රොජෙක්ට් එකට ඇතුළත් වෙන්න ඕනේ දිනේෂ්. සහ අපි සාමාන්‍යයෙන් ඩ්‍රේන් ලයින් එකක් ගොඩක්ම හොටෙල්ස් වල මම දැකපු ප්‍රැක්ටිකල් මිෂුව එක තමයි ඩ්‍රේන් ලයින් එක. ඩ්‍රේන් ලයින් එකේ ඇතුලේ කැරට් කෑලි, මේ දේවල් ඉතුරු වෙනවා. මේ ඔක්කොම පිළිබඳ ඒ දේවල් වැටෙන්නේ සාමාන්‍යයෙන් මේ නොදැනුවත්කම නිසානේ. ඒවා නොදැනුවත්ව ගියොත් එහෙම අනිවාර්යයෙන් ඒකයි අපි හැම වෙලෙම ට්‍රේනින් වෙන්න ඕනේ කියලා කියන්නේ. ඔය දේවල් ගිහිල්ලා හිර වුණොත් එහෙම අර කිචන් ඔපරේෂන් එක සහ හොටෙල් ඔපරේෂන් එකම සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම අවුල් යන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඩ්‍රේන් ලයින් එක ගැන ලොකුවටම අපි සැලකිලිමත් වෙන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් පීරියඩ් එකේදී. මොකද මේ ඩ්‍රේන් ලයින් එක නිසා ගොඩාක් අපහසුතාව වලට පත් වෙච්ච අවස්ථා කිචන් වල අපි දැකලා තියෙනවා. HF මතක් කරගන්න හොඳයි. ඒකටම අපිට තව ගැටලුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. හරියට ප්ලෑන් කරන්න නැතුව දැන් අපි දැකලා තියෙනවා මේ හතු පිපෙනවා වගේ රෙස්ටොරන්ට් බිහි වෙනවා. කිසි ප්ලෑන් එකක් නැහැ. සල්ලි තියෙනවා. හරි මේව කරා දැම්මා හැදුවා මේව කරා. එතකොට නිවැරදි ප්ලෑන් එකක් නැතුව හදන මේ වගේ රෙස්ටොරන්ට් වල කිචන්ස් සහ රෙස්ටොරන්ට් හදිස්සියේ මේ කඩා ඉවත් කරන්න වෙන අවස්ථා තියෙනවානේ. ඒ ඉඩ පහසුව හෝ මොනවා හරි
තියෙන අපහසුතාව නිසා අන්න ඒ වගේ අවස්ථාවලදී ප්‍රොජෙක්ට් එකක් කරනකොට නිවැරදි සැලසුමක් කරන්නේ නැතුව ස්ටාෆ් එකට ඔය කියන්නේ කිචන් ස්ටාෆ් එකට වෙන්න පුළුවන් අපහසුතාව සහ ඒ කට්ටිය සේවය හැරෑම් වගේ සිද්ධ වෙන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා දිනේෂ්. මොකද හේතුව තමයි මම අර මුලින්ම සඳහන් කරන්නේ මේ ඔපරේෂන් එක දුවන්න කිචන් එකට දැන් ડોක්ටර් කෙනෙක් මම මේ වෘත්තීන් මම මේ ෂෙෆ් කියන වෘත්තිය ඇතුළේ ඉඳලා කතා කරන්නේ නැත්නම් අනිත් වෘත්තීන් උදාහරණයට ගන්නෙ. මොකද ඒ වෘත්තීන් පිළිබඳව මිනිසුන්ගේ යම් අවබෝධයක් තියෙනවා. ඒකට ડોක්ටර් කෙනෙක්ට හරි විදියට ඒ ඔපරේෂන් තියටර් එක හරියට සකසලා දුන්නේ නැත්නම් එතනදී වෙන්නේ අර ලෙඩා මැරෙන එක. ඒ වගේම තමයි කිචන් එකක් ඇතුළේදී මේ මෙන්ටැලිටි එක කිචන් එකේ ඉන්න ෂෙෆ්ලාගේ මෙන්ටැලිටි එක එතනට ඕන අවශ්‍ය උපකරණ ටික එතන ෆ්ලෝ එක ඒ අවශ්‍ය දේවල් හරි විදියට ලැබුණ නැත්නම් යුද්ධෙදිත් එහෙමයි. හමුදාවට අවශ්‍ය වෙන විදියට ඒ දේවල් ලැබුණ නැත්නම් ඒ ඔපරේෂන් එක ෆේල් වෙනවා. ඒ වගේ වෙලාවකදී සමහර වෙලාවට සේවය හැරදාලා යන අවස්ථා තියෙනවා දිනේෂ්. අනන්ත අප්‍රමාණ තියෙනවා මේ ඒ කන්ට්‍රැක්ෂන් වලදී ඇතිවෙච්ච වැඩ කටයුතු නිසා ඔපරේෂන් ෆේල් වෙලා ඇතුලේ ප්‍රශ්න ඇති වෙලා මිනිස්සු හැරදාලා යන අවස්ථා ඕන තරම් මම දැකලා තියෙනවා. එතකොට චෙෆ් මේ කිචන් එක හොඳම අවස්ථාව එහෙම නැත්නම් ඔපරේෂන් එකේ හොඳම අවස්ථාවට පත් වෙන්නේ ඒක කන්ස්ට්‍රක්ෂන් කරලා අවසන් වෙන අවස්ථාවකදීද එහෙමත් නැත්නම් ඔපරේෂන් එක යන වෙලාවෙදීද? මට ඒක නැවත පැහැදිලි කිරීමක් කරොත් දිනේෂ්. ඒ කියන්නේ කිචන් එක සාර්ථකත්වය. ඒ කියන්නේ කිචන් එක අපි 100% වර්ක් අවුට් වෙනවා කියන එකට අපි ගන්නට කන්ස්ට්‍රක්ෂන් එක යන වෙලාවේද අපි ඒකට මේ අවස්ථාවක් දෙන්නේ එහෙමත් නැත්නම් ඔපරේෂන් එක වෙන වෙලාවල ඒක ඔය කියන කාරණා දෙකේදීම බලන්න පුළුවන් දිනේෂ්. දැන් මේක හරීම ප්‍රමිතියකට මේ වැඩේ වෙනවා නම් මම අර කලින් සඳහන් කරපු විදිහට මෙනු එක ඒ කියන්නේ ෂෙෆ් කෙනෙක් ෆ්ලෝ එක අඳින්න කලින් මේ ඔපරේෂන් එකට එන්න ඕනේ. ඒකට හේතු සාධක ගොඩක් තියෙනවා. හේතුව තමයි ෂෙෆ් කෙනෙක් මම දැකපු ෆේලියර් ටිකක් මම වාට කියනවා. මේ හොටෙල්ස් වල සමහර දැකපු ෆේලියර් ටික සමහරට කන්සල්ටන්ට් ඒ කියන්නේ කන්සල්ට් කරන කෙනා මේ සමහරවට කිචන් එකක වැඩ කරලා නැති කෙනෙක් සමහරවිට හොටෙල් එකේ කන්ස්ට්‍රක්ෂන් කරන්නේ. කන්ස්ට්‍රක්ෂන් මේ කන්සල්ටන්ට් කරන්නේ. එතකොට එයාට කිචන් එකේ තියෙන සාමාන්‍යයෙන් ට්‍රේනින් කාලෙදී පොඩි ට්‍රේනින් එකක් අරගෙන ඊට පස්සේ වෙන ඩිපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා වැඩ කරලා යම්කිසි අපි හිතමුකෝ හවුස් කීපින් නැත්නම් වෙන ෆ්‍රන්ට් ඔෆිස් වගේ පැත්තකින් ගිහිල්ලා සාමාන්‍යයෙන් ජෙනරල් නොලෙජ් එකකින් එක්ක මේ කන්සල්ටින් කරන මිනිස්සු කීපෙකුත් ඉන්නවා. එතකොට එයාලගේ ඒ පැත්තේ නොලෙජ් එක තියෙනවා. ඇඩ්මිනිස්ට්‍රේෂන් පාර්ට් එක ඒ දේවල් එක්ක මේ කන්ට්‍රැක්ෂන් පීරියඩ් එකට ඇවිල්ලා නමුත් කිචන් එක ප්ලෑන් කරන එකටත් එයාලා ඉන්වෝල්ව් වෙනවා. මොකද එයානේ මේන් කන්සල්ටන්ට් විදියට එන්නේ හොටෙල් එක නිර්මාණය කර. නමුත් එයාට කිචන් එක ඇතුලේ ප්‍රායෝගික ගැටලු වලට සමහර වෙලාවට කන්සල්ටන්ට් පීරියඩ් එකේදී එයාට ඒ උත්තර නැහැ. ඒකයි මම කිව්වේ ෂෙෆ් කෙනෙක් අනිවාර්යයෙන්ම යම්කිසි කෙනෙක් ඉන්වෙස්ට් කරලා තමන්ගේ හොටෙල් එක නිර්මාණය කරනවා නම් අඩුම අවුරුදු 10ක් 15ක් මේ කිචන් එකක් ඇතුලේ හිටපු මිනිස්සෙක්ගේ ඇඩ්වයිස් එක අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද හේතුව යුද්ධ පිටියේ හිටපු සොල්දාදුවා තමයි දන්නේ යුද්ධේ රංගේ. ඒක තව කෙනෙක්ට බලන් ඉඳලා අපි වුණත් ෆිල්ම් එකක් බලලා කියන්න පුළුවන් මෙහෙම තමයි වෙඩි තියන්නේ මෙහෙම තමයි කරන්නේ. මෙතනදිදී මෙහෙම වෙඩි තියන්න ඕනේ කියලා. ඒක හැබැයි යුද්ධ පිටියේ හිටපු කෙනෙක් තමයි දන්නේ ඒකේ තියෙන ප්‍රැක්ටිකල් අමාරුකමනේ. ඒ නිසා අනිවාර්යෙන් චෙෆ් කෙනෙක් මේ කිචන් එකක් කන්සල්ට් කරද්දී අනිවාර්යයෙන්ම සහභාගී කර ගැනීම මූලික අවශ්‍යතාවය. එතනදී ඒ ෂෙෆ් සතු වගකීමක් තියෙනවා. ඊට පස්සේ කිචන් එකේ A to Z ප්ලෑන් කරන එක. එතනදී මෙනු එක ප්ලෑන් කරලා මෙනු එකට අවශ්‍ය විදියට ඒ කිචන් එක නිර්මාණය කරලා ඒකට අවශ්‍ය ඉක්විප්මන්ට්ස් ටික නිර්මාණය කරලා එහෙම කරගෙන යනකොට කියන ප්‍රශ්න වලින් ඉදිරියේදී එන්න තියෙන ප්‍රශ්න වලින් 75ක් විතරම ඒ නොලෙජ් එකත් එක්ක විසඳලා තියෙන්නේ. එතකොට අපි ගැන ෆ්‍රී ඕපනින් අවධිය නේද? ඔබතුමා අදහස් කරන්නේ ෆ්‍රී ඕපනින්. ෆ්‍රී ඕපනින් අවධියේදී අපිට පුළුවන් අර සුළු වැරදි අඩුපාඩු ටික තියෙනවා නම් ඒ ටික හදා ගන්න. එතකොට අපි පටන් ගන්නෙම දිනේෂ් මේක මේ යම්කිසි ප්ලෑන් එකකටනේ. මම කියන අයිඩියා එකකට තමයි රිසෝට් එකක් හරි හොටෙල් එකක් හරි පටන් අරගෙන රූම්ස් 50ක් හරි 60ක් හරි නැත්තම් රූම්ස් ප්‍රමාණයත් එක්කනේ මේ කැපැසිටි එක ඔක්කොම හඳුනගෙන මෙනු එක හදාගෙන මේ හොටෙල් එක දුවන්නේ. ඊට මම ඔබ අහපු ප්‍රශ්නෙට මම මේ කියන්නේ ෆ්‍රී ඕපනින් කාලේදී අපිට ඒක දැනගන්න පුළුවන්. ඒ කාලේදී හොඳට ඔපරේෂන් එක දුවලා ඒ අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ මේ කන්සෙප්ට් එක චේන්ජ් වුණොත් තමයි ඊළඟට ගැටලු වෙන්නේ. අපි ගොඩක් වෙලාවට මම දැකපු දේවල් තමයි මේ කිචන් එකක් පටන් ගන්නවා රූම්ස් 50කට ටාගට් කරලා පටන් ගන්නවා. ඕම ඔපරේෂන් එක දුවාගෙන යනවා. ඔන්න ඊට පස්සේ ඇති වෙන ප්‍රැක්ටිකල් ප්‍රශ්නත් එක්ක චෙෆ්ලා මාරු වෙනවා.
වෙන චෙෆ්ලා එනවා ඒ චෙෆ්ලට ඕන විදිහට ආපහු ඒ ෆ්ලෝ එක වෙනස් කරගන්නවා. එහෙම නැත්නම් වෙල්නස් කියලා පටන් ගන්නවා. වෙල්නස් කියලා පටන් අරගෙන යන්න බෑ. ඊට පස්සේ ආපහු නෝමල් රිසෝට් තත්ත්වයට එනවා. ඒ වගේ යනකොට ආපහු අර ගැටලු ටික නිර්මාණය වෙනවා. ඒවටත් හොඳ ඒ චේන්ජස් වෙනකොටත් ඒ චේන්ජස් ප්ලෑන් තියාගෙන වැඩ කරන්න ඕනේ. මම සඳහන් කරන්නේ මේ විදියට ප්ලෑන් කරගෙන ගියොත් අර හොඳ ෆ්‍රී ඕපනින් කාලෙද නැතුව මේ ඔපරේෂන් එක ස්මූත්ලි දුවන කාලෙද කියලා අපිට හරියටම ගැටලුවක් නැතුව දුවන්න පුළුවන්. නැතුව අපිට ඒක කියන්න බෑ ෆ්‍රී ඕපනින් කාලේ ප්‍රශ්න ටික අඳුර ගන්න පුළුවන් ඊට පස්සේ ප්‍රශ්න ටික අඳුර ගන්න බෑ කියලා අපිට එහෙම කියන්න බෑ. ඒ ෆ්‍රී ඕපනින් කාලෙත් අඳුර ගන්න පුළුවන් ප්‍රශ්න ඊට පස්සේ ඒ ප්‍රශ්න ටික निराකරණය කරගෙන යන්න පුළුවන්. ආපහු නැවත ප්‍රශ්න එනවා. ප්‍රශ්න වලට හොඳ විසඳුම් දෙන එක තමයි කරගෙන ආයුත්තේ දිනේෂ්. ඔව් චෙෆ් හොඳ තැනකට මේ සාකච්ඡාව අරන් ආවා. එතකොට චෙෆ් සාර්ථක ව්‍යාපෘතියක් කරන් යනකොට අපි හිතමු තරු පහේ හෝටලයක් හදනවා වෙන්න පුළුවන්, සාමාන්‍ය රිසෝට් එකක් හදන්න වෙන්න පුළුවන්. ඔතන පාර්ශව කීපයක් එකතු වෙනවනේ. උදාහරණයක් ගත්තොත් ඔකට ආයෝජනය කරන ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා, ආකිටෙක්චර්ස්ලා ඉන්නවා, ප්ලෑනින් කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කිචන් එකේ චෙෆ්ලා ඉන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් කන්ට්‍රැක්ටර්ස්ලා විවිධ ආකාරයේ කන්ට්‍රැක්ටර්ස්ලා ඉන්නවා. ඒ ලංකාවේ තියෙන කල්චර් එක හැටියට මේ එකිනෙකාගේ සම්බන්ධතාවයක් අපි දකින්නේ නැහැ. එක්කෙනාට එක්කෙනා තමුන්ට මේක පුළුවන් කියලා කියනවා. එතකොට චෙෆ්ගේ තියෙන අත්දැකීමුත් එක්ක මේ තියෙන සම්බන්ධ කිරීම සඳහා එන්විටේටර් සොලියුෂන්ස් වගේ ආයතනයක මෙදිහත් වීම කොහොමද දකින්නේ? ඇත්තටම වටිනවා දිනේෂ්. මම මේ ඔයාලගේ ආරාධනයට මම ආවෙත් මගේ ඔළුවේ තිබ්බ මමත් ඔපරේෂන් එකේ දුවද්දි මටත් තිබ්බ ගැටලුවක් තමයි ඔයා මේ දැන් ඇහුවේ. මටත් තියෙන ප්‍රශ්නයක් තමයි ඉන්වෙස්ටර්ස්ලා ඉන්වෙස්ට් කරනවා මහා ලොකු ධනයක්. ධනයක් මේවා ඉන්වෙස්ට් කරාට ප්‍රොජෙක්ට් එක දුවනකොට සමහර තැන්වල ෆේල් වෙනවා. අවුරුද්දකින් වෙන්න පුළුවන්, දෙකකින් වෙන්න පුළුවන්, 3කින් වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ල ගැන ඕගලන් කල්තිය අඳුරගෙන මේ වගේ සාමූහික ගමනක් යන එක තමයි මම දකින්නේ ලොකුම වටිනාකම. මේ වගේ තැනකට එන්න ඕනේ ලංකාව වගේ රටක්. ටුවරිසම් වලට ලොකු වැලියු එකක් තියෙන රටක්. ඉදිරියේදී ඇති වෙන ප්‍රොජෙක්ට් ෆේල් වෙන්නේ නැතුව ඕනම මිනිසෙක් වියදම් කරලා හදන ප්‍රොජෙක්ට් එක ෆේල් වෙනවට අපි කවුරුත් කැමති නැහැ. ඒ වගේ තැනකට එනවට ඇත්තටම මම කැමතියි. මොකද දිනේෂ් මම දැකලා තියෙන ප්‍රායෝගික දේවල් තමයි සමහර බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කරන කෙනා වයරින් කන්ස්ට්‍රක්ෂන් වලට දෙන්නේ තව කෙනෙක්. එතකොට බිල්ඩින් එක හදලා ඉවරුනාට පස්සේ වයරින් කරන්න ආයෙ බිත්ති කඩනවා. හරිද? ඊට පස්සේ කිචන් ෆ්ලෝ එකට එද්දි මම කිචන් ෆ්ලෝ එක ගැන කතා කරා. කිචන් ෆ්ලෝ එක කතා කරද්දී ඩ්‍රේන් ලයින් එකට බටහි කරලා තියෙන්නේ තව කෙනෙක්, බිත්ති බැඳලා තියෙන්නේ තව කෙනෙක්. එතකොට මේක හරි මේ ප්‍රශ්නයක් නේද දිනේෂ්? ඒ කියන්නේ කිසිම එකිනෙක කෙනාට සමහර වෙලාවට කමියුනිකේෂන් යන්නේ. එතකොට තැන් වලින් අවුර බිල්ඩින් එක බිත්ති බඳින්න එක්කෙනෙක් ඉන්නවා. මම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක සම්බන්ධව ලොකු නොලෙජ් එකක් නැහැ. ප්‍රායෝගිකව මම මේ මගේ අත්දැකීම් එක තමයි මම මේ කියන්නේ. මේ ගැටලු තැන් තියෙන්නේ. ඔයාලා තමයි ඒකට එක්ස්පර්ට්. දැන් අපි කතාවට කිව්වොත් එහෙම අපි කියන්නේ මේ බට ගහන එක්කෙනා අඳුරන්නේ මොකද ගෝලයෝනේ ඇවිල්ලා කරන්නේ. එතකොට මේ ඕක බට ගහගෙන යනවා වයරින් එක කරන්න බිත්ති කඩාගෙන යනවා. සමහර ඒවා තියෙනවා ටයිලුත් අල්ලලා කිචන් එකේ මේ වයරින් එක කරලා නැහැ. ඒ වගේ ප්‍රශ්න වලට ගොඩාක් මුහුණ දීලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි දිනේෂ් දැන් ওই කිචන් එකේ අපි සාමාන්‍යයෙන් ඉක්විප්මන්ට් ප්ලේස් කරනවානේ. ඔව්. එතකොටත් ගැටලු වෙනවා. කිචන් ප්ලෑන් එකනේ. මම හිතන්නේ කිචන් එකේ දෙන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. ඉක්විප්මන්ට් හයි කරනකොට වෙන දේවල් හයි කරලා තියෙනවා ඒතර. අනිවාර්යයෙන්ම මොකද මේ කිචන් එකේ මේ කිචන් ප්ලෑන් කෙනෙක් කියලා කියන්නේ වෙනම චරිතයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරක හදන කිචන් එකක් නෙමෙයිනේ. ඒවා හයිජීන් ස්ටෑන්ඩඩ් වලට එතකොට හැසප් කන්සෙප්ට් එකට හදන්න ඕනේ. එතකොට මේවට ස්ටෑන්ඩඩ් තියෙනවා. දිනේෂ් ඉන්ටර්නැෂනල් මට්ටමෙන් මේ ස්ටෑන්ඩඩ් තියෙනවා. මොකද මේක වෘත්තිමය මට්ටමට යනකොට චෙෆ්ලාට මං කිව්වා අර එන්වයරන්මන්ට් එක හරියට හදලා දෙන්න ඕනේ කියලා. ඒවට වෙනම කිචන් ප්ලෑනර්ස්ලා කියලා ඉන්න කොටසක් ලෝකේ. එතකොට මේ කිචන් ප්ලෑනර්ස්ලා මම දන්නේ ලංකාවේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කොහමද කියලා. එතකොට මේ අපි කියනවා සාමාන්‍යයෙන් කැනපි එකක් වුණත් ගහන උසක් තියෙනවා. ඒ ප්‍රමාණයක් තියෙනවා. ඒ දේවල් ලොකු ස්ටෑන්ඩඩ් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණ වලට ඒ ප්‍රමිතියට හදන කිචන් ප්ලෑනර්ස්ලා ඉන්නවා. සමහර වෙලාවට බිත්ති බැඳලා තියෙනවා කන්ස්ට්‍රක්ෂන් ඇවිල්ලා මේ අඩි දෙකක් තුනක් ස්පේස් එකක් තියෙනවා. කැනපි එක ගහගන්න බෑ. විදියන්නේ. හේතුව මේ
අර ඩක් එක කියලා යන්නේ ලොකු ඔයාලා දන්නවා ඒ ඩක් එක ගහගන්න විදියක් නැහැ හේතුව බිත්තියත් එක්ක බලපුවම ඊට පස්සේ ඒකේ වැඩ කරන චෙෆ්ලා දැන් මේ ප්‍රොජෙක්ට් එකේ භාගයක් දුවලා ඉවරනේ එතකොට අර ඩක් එකේ ඔළුව වැදිගෙන තමයි කරන්න ඕනේ මේවට සමහර වෙලාවට ටුවරිස්ට් බෝඩ් එකේ අප්‍රූවල් ලැබෙන්නේ නැහැ ඊට පස්සේ ඔය ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලාට ඕකට ප්‍රශ්න වලට මැදිහත් වෙන්න වෙනවා ඔය කන්ට්‍රැක්ෂන් කරන කට්ටියයි කන්සල්ටින් කරන කට්ටියයි කිචන් ප්ලෑනර්ස්ලයි ඔය කියන මේ කන්ට්‍රැක්ෂන් පීරියඩ් එකේ ඉන්න කට්ටියගේ තියෙන කමියුනිකේෂන් එක ටේබල් එකට එන්නේ නැහැ මේක. එන්නේ නැති එක. ඉතින් මම ඔයාලගේ කම්පැනි එක පිළිබඳව ගොඩාක් ආස කරන්නේ. මමත් මේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි ට්‍රේඩ් එකට ආදරය කරන මිනිස්සෙක් විදියට මේ ඔක්කොම එකම ටේබල් එකකට ඇවිල්ලා සාකච්ඡා කරලා එහෙම තැන් ඇති. මම හිතන්නේ එහෙම තැන් තව තියෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ මම දැක්ක ෆස්ට් ටයිම් ඔයාලා වගේ මේම කතා කරලා ඔයාලා ගාව හැම වෘත්තිකයෙක්ම ඉන්නවා මං හිතන්නේ. ඔව් අපි ළඟ ඒ ඔක්කොම එක ටේබල් එකකට ඇවිල්ලා ප්ලස් ඇන්ඩ් මයිනස් කතා කරලා ප්‍රොජෙක්ට් එක හරි විදියට ඉන්වෙස්ටර්ට බාර දෙන එක මං හිතන්නේ ලංකාව වගේ රටක ලොකු වටිනාකමක් තියෙන වැඩක් මේක. ඇත්තටම දැන් මේ හැම ඒ කියන්නේ කන්සල්ටන්ට් ගේ ඉඳලා ෂෙෆ් වෙනකම්ම මේ වාඩි වෙන්න ඕන කාරණාව තමයි කිචන් එක ඇතුලේ ඔපරේෂන් එක ස්මූත්ලි හැන්ඩල් කරගෙන යන්න බැරි වෙනවා. මේ ව්‍යාපාරය පටන් අරගෙන ඒ කියන්නේ අපි ග්‍රෑන්ඩ් ඕපනින් එකෙන් පස්සේ මේක කරගෙන යන්න බැරි ප්‍රැක්ටිකල් ඉෂුස් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. කිචන් එක ඇතුලේදී සමහර වෙලාවට මට එක්ස්පීරියන්ස් එකෙන් මම දන්න දෙයක් තමයි කිචන් එක හදලා තියෙනවා එක තැනක මේන් ස්ටෝර්ස් තියෙන්නේ තව තැනක කිලෝමීටරයක් විතර දුර. මොකද සමහර රිසෝට් තියෙනවා අක්කර ගානක රිසෝට්. එතකොට ඒක මේන් අර ඔයාලා වගේ මෙම ටේබල් එකේ වාඩි වෙලා කතා කරනවා නම් ওই ප්‍රශ්නෙට සොලියුෂන් එක එනවා. මොකද ෂෙෆුත් ඉන්නවා ඊට පස්සේ එතන ආකිටෙක්චර්ත් ඉන්නවා. එතකොට ඒකට අදාළ සියලුම පුද්ගලයා ටේබල් එක ඇතුළේ ඉන්නවා. මොකද සමහර වෙලාවට මේක අර එක පුද්ගලයන්ව වෙන වෙනම කමියුනිකේෂන් නැතුව මේක කරගත්ත එකේ ප්‍රතිඵල තමයි අන්තිමේදී පස්සේ කාලෙක ආයි ස්ටෝර්ස් එක ගේන්න ඕනේ කිචන් එක ළඟට. මොකද ඒක ඔපරේෂනල් මාර ප්‍රශ්නයක්. සමහර වෙලාවට කිචන් එකේ ඔපරේෂන් එකට බලපානවා මෑන් පවර් එක වැඩි කරන්න වෙනවා. අයි දැන් ස්ටෝර්ස් යන්න බස් එක යන්න එපේ. තව තැනකට. ඒ වගේම තමයි දිනේෂ් කිචන් එකේ ගාබේජ් සෙපරේෂන්ස් ගත්තම සමහර වෙලාවට ගාබේජ් එකක්වත් තියාගන්න ඉඩ නැති කිචන් දැකලා තියෙනවා. රූම් කැපැසිටි එක සමහර වෙලාවට ඒ කිචන් එකේ කැපැසිටි එකට වැඩිය ලොකු 100 රූම්ස් වගේ තියෙනවා. සාමාන්‍යයෙන් ඒකේ කරන්න පුළුවන් කවර්ස් ගාන 50 වගේ. එතකොට සමහර වෙලාවට කිචන් එක මෙස් අප් වෙනවා. PHI ලාපුවාම හරියට ස්ටෝරේජ් නැහැ. PHI ලාපුවාම ඒවට කම්ප්ලේන්ට්ස් දානවා. ඒවට ලීගලි ඇක්ෂන් ගන්නවා. ඒ වගේ ප්‍රැක්ටිකල් ඉෂුස් ගොඩාක් තියෙනවා මේ කන්ට්‍රැක්ෂන් පීරියඩ් එකේදී මේවා හරි විදියට සැලසුම් කරන්නේ නැතුව පටන් ගැනීමේ දේවල් නිසා. ගොඩාක් මට එක්ස්පීරියන්ස් තියෙනවා ওই වගේ දේවල් සම්බන්ධව කියන්න. ඒ නිසා මම හිතනවා දිනේෂ් මේ වගේ මේ හොටෙල් එක පටන් ගන්න කලින් රෙස්ටෝරන්ට් එක පටන් ගන්න කලින් එක ටේබල් එකකට ඇවිල්ලා මේ අදාළ ඒ කියන්නේ දැනුම තියෙන මිනිස්සු ඔක්කොම එක ටේබල් එකකට ඇවිල්ලා ඒ වෙලාවේ ගහගෙන හරි මරාගෙන හරි ඒ ප්‍රශ්නේ විසඳගෙන ඔය සමහර චෙෆ්ලා ඉන්නවා දැන් මම බලන්නේ මගේ කිචන් එක ලොකුවට ලස්සනට හදාගන්න. සමහර වෙලාවට රෙස්ටෝරන්ට් එකේ කැපැසිටි එක 50යි. කවර්ස් කරන්න පුළුවන් 50යි. නමුත් මම හදනවා 100 පැක්ස් වලට දෙන්න පුළුවන් කිචන් එකක්. අවශ්‍යතාවයේ අභිභව ගිහිල්ලා. ඉතින් ඒ වගේ ගැටලු එතනදී ඩිස්කස් කරලා විසඳ ගන්න පුළුවන් මේ වගේ එක ටේබල් එකකට આવොත් ඔයාලා මේ කරගෙන යන ප්‍රොජෙක්ට් එක ඇතුලේ කියලා මම විශ්වාස කරනවා දිනේෂ්. එතකොට චෙෆ් ඕකටම ඇඩ් කරොත් එහෙම දැන් හිතන්නකෝ අපි දැන් ලොකු බැංකටෝල් එකක් වගේ කරා කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් පිරිස සමහර අවස්ථාවල 1000කට වගේ කෑම හදන්න වෙන අවස්ථාව වෙනවා. එතකොටත් අපි සැලසුම් කරගන්න ඕනේ නේද මේ අපි හදන කිචන් එක අනුව කොහොමද මේක සැලසුම් කරගන්නේ කියලා. අනිවාර්යයෙන්ම දිනේෂ් අපි සාමාන්‍යයෙන් හොටෙල් එකක් නිර්මාණය කරද්දී අපි ඒකට ප්ලෑන් එකක් සැලැස්මක් තීම් එකක් තියෙනවනේ අනිවාර්යෙන් අපි මොන වගේ බිස්නස් එකක්ද රන් කරන්න යන්නේ කියලා. ඒකට අපි හිතමුකෝ හෝල් එකක් විතරක් දුවන හොටෙල් එකක් කියලා. අපි දන්නවා එතන ටේබල් කැපැසිටි එක කියන්නේ per heads ගාන කොච්චරක් දුවන්න පුළුවන්ද කියලා. ඊට වැඩිය දුවන උඩ ගත්තොත් එතන ගැටලුවක් එනවා කියලා අපි මුලින් ඉඳලම දැනගන්න ඕනේ. මොකද අපි හොඳ සර්විස් එකක් හොඳ ක්වොලිටි සර්විස් එකක් දෙන්න බලාපොරොත්තු වෙන හොටෙල් එකක් නිර්මාණය කරන්නේ. එතකොට එතන 100 පැක්ස් දුවන්න පුළුවන් එකකට සමහර වෙලාවට මම අර කලින් කිව්වා වගේ 50 පැක්ස් වලට වගේ මේ කිචන් එකක් හැදුවොත් එතනත් ගැටලුවක් ඇති වෙනවා. ආය කිචන් එක විශාල කරන්න පස්සේ කාලෙක. ඒ වගේම තමයි දිනේෂ් අපි 100 පැක්ස් දුවන්න තියෙන එකට
200 පැක්ස් වලට වගේ කිචන් එකක් හදන එක අපරාධයක් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ ඉඩ ප්‍රමාණය සමහර වෙලාවට යූස් කරලා අපිට තව රූම්ස් 3-4ක් හරි ගාලා එතනිනුත් තව රෙවෙනියු එකක් කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ නිසා මේ හැමදේම හරියට එක ටේබල් එක සැලසුම් කරන්න ඕනේ කියන තැන තමයි ඔබ වගේම මමත් විශ්වාස කරන්නේ. අනිවාර්යයෙන්. එතකොට අපි හිතමු පළමු වරට ඒ කියන්නේ මේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රිය පිළිබඳව අදහසක් නැති කෙනෙක් අපි ඉන්වෙස්ටර් කෙනෙක් අපි ළඟට එනවා. එයාට ආයෝජනය කරන්න මුදල් ඇති තරම් තියෙනවා. ඒතකොට එයා කැමති හොටෙල් එකක් හෝ රිසෝට් එකක් හෝ යම්කිසි රෙස්ටුරන්ට් එකක් හදන්න. ඒ වගේ කෙනෙකුට අලුතෙන්ම මේ ශේෂ්ත්‍රයට එන ඉන්වෙස්ටර් කෙනෙකුට ඔබ ප්‍රවීණ චෙෆ් කෙනෙක් හැටියට ලබා දෙන්න පුළුවන් අවසන් සඳහනක් තියෙනවා. අනිවාර්යයෙන්ම මගේ මූලිකම අදහස තමයි දැන් අපි කියනවානේ බිස්නස් මැනේජ්මන්ට් කියලා. අපි බිස්නස් මැනේජ්මන්ට් එකක් කරනවා නම් ඒකේ අපි පරතරයට ඉගෙනගෙන යම්කිසි දෙයක් කරගෙන යනවා. බිස්නස් එකක් කියලා කිව්වම নানা ප්‍රකාර බිස්නස් අපි දැකලා තියෙනවා. එතකොට මගේ ශේෂ්ත්‍රයට එන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ යම්කිසි බිස්නස් එකක් කරගෙන යන මිනිස්සෙක් නම් අනිවාර්යෙන් මේ පිළිබඳව ලොකු හෝ මධ්‍යම ප්‍රමාණයේ දැනුමක් තිබිය යුතුයි. මොකද අපි කරන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැතුව මේකට බහිනවා නම් තේරුමක් නැහැ. එහෙම නැත්නම් හොඳ ඇඩ්වයිසර් කෙනෙක් ළඟ තියාගෙන වැඩේ යන්න ඕනේ. එක්ස්පීරියන්ස් තියෙන මේ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක්. මම කියන්නේ ඔයාලයි කම්පැනි එකත් ඒ වගේ ඇඩ්වයිස් කරන කම්පැනි එකක්. ඒ ඇඩ්වයිසර් කෙනෙක් එක්ක මේ වැඩේට බහින්න ඕනේ. එහෙම අයිඩියා එකක් නැතුව මේක පටන් අරගෙන අර රැල්ලට යන කලාවක් අපේ ලංකාවේ ගොඩක් වෙලාවට තියෙනවා. ඇත්තටම අපි දකින්න තියෙන එහෙම එකක් තමයි. කලින් සදාන් කර රැල්ලට දකින්න තැන්වල අලුතෙන් රෙස්ටොරන්ට් හදන්න. එහෙම කරන්න පටන් ගත්තම අන්තිමේදී වෙන්නේ මේ මාකට් එකේ තියෙන ඩිමාන්ඩ් එකත් එතකොට නැති වෙනවා. මාකට් එකේ ඩිමාන්ඩ් එකත් නැති වෙනවා. එතකොට මේකේ තියෙන වැලියු එක නැති වෙලා ඒ සමහර වෙලාවට අයිඩියා එකක් නැතුවනේ පටන් ගන්නෙ. අර කරන්නම් වල කරනවා. මැනේජ්මන්ට් එකක් දුවා ගන්න දන්නේ නැහැ. මැනේජ්මන්ට් එකට ගන්න මිනිස්සු අන්තිමේදී ඉන්වෙස්ටර්ස්ලව රවට්ටන අවස්ථා තියෙනවා. මගදීම මම දැකලා තියෙන ඕන තරම් මට උදාහරණ කියන්න පුළුවන්. කන්ට්‍රැක්ෂන් පීරියඩ් එකේම මේ ප්‍රොජෙක්ට් එක ෆේල් වෙලා ලෝන් වලට නැවතීර වෙලා සමහර මේ මිනිස්සුන්ට ව්‍යාපෘතියම එපා වෙච්ච වහලා දාපු අවස්ථා තියෙනවා. හේතුව තමයි අයිඩියා එකක් නැතුව පටන් ගන්න එක. හරි ඇඩ්වයිස් එකක් නැතුව පටන් ගන්න එක. මොකද මේ දිනේෂ් මම හිතන්නේ මේක අවුරුදු 30කටවත් සාමාන්‍යයෙන් අපි මම මේ කියන්නේ අවුරුදු 30කටවත් ප්ලෑන් කරලා හොටෙල් එකක් පටන් ගන්න ඕනේ. මගදී නවත්තන්න අපි ඒ වගේ ලොකු ඉන්වෙස්ට් එකක් කරලා වැඩකුත් නැහැ. අවුරුදු 30ක්වත් ප්ලෑන් කරලා වැඩේට බහින්න ඕනේ. හොඳ ප්ලෑන් එකක් එක්ක. මම දකින්නේ ඔයගලගේ කම්පැනි එකේ තියෙන වැලියු එක තමයි. ඔයාලා මේක ලොකු ටාගට් එකක් තියාගෙන ලොකු කාල රාමුවක් යටතේ තමයි මේ වැඩ කටයුතු වලට බහින්නේ. ඉතින් මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි මේ හොස්පිටැලිටි ට්‍රේඩ් එකේ දල අදහසක්වත් ඒ අදහස තියෙන මිනිස්සුත් එක්කවත් මේ වැඩේට බහින්න ඕනේ. එහෙම නැති වුණොත් මේක සාමාන්‍යයෙන් මේ කඩේකට අපි අර හෝල්සේල් ප්‍රයිස් එකට අරගෙන ලාභයක් තියාගෙන විකුණන වෘත්තියක් නෙමෙයි මේක. මේකේ ලොකු මේ දවසකින් අපි දෙන්නට කතා කරලා ඉවර කරන්න බැරි ලොකු වපසරියක් තියෙනවා දිනේෂ්. ඒ නිසා මම කියන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එක ගැන ඒක දවසින් දවස අප්ඩේට් වෙනවා. මේ ශේෂ්ත්‍රය. ඒ නිසා මේ අප්ඩේට් වෙන විදිය අපිට තේරෙන්නේ අපි බේසික් නොලෙජ් එකක් හරි තියාගෙන මේකට බැස්සොත් තමයි දිනේෂ්. ඒක තමයි මට ඉන්වෙස්ටර්ස්ලාට කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලගේ සල්ලි ඔයාලා මේ ඉන්වෙස්ට් කරන සල්ලි වලට වටිනාකමක් ගන්න නම් ඔයාලා සතු වෙන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන නොලෙජ් එක. ඔව් චෙෆ් බොහොම ස්තුතියි අද අපහ සම්බන්ධ වුණාට අපි නැවත දවසක් මෙවැනි සාකච්ඡාවක් සමගින් නැවත හමු වෙනතුරු බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.